සුබ දවසක්. අද ඔයාලට ඔයාගේ ගාඩියන් ඒන්ජල්ගේ මෙසේජ් එක්කම ටෙරෝට් රීඩින් එකක් තමයි බලන්න යන්නේ. ඒකත් එක්කම මේ වීඩියෝ එක බලන ඔයාට රේකි එනර්ජි එකක් ලැබෙනවා. රීඩින් එකට යන්න කලින් ඩිවයින් මැජික් රීඩින් channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මේ රීඩින් එක ඔයාට දකින්නට ලැබෙන ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයා එක්කම ඉන්නවා කියලා මතක් කිරීමටයි. අපි හැම වෙලෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි එක්ක අපේ ගාඩියන් ඒන්ජල් ඉන්නවා කියන එක. ඒ නිසා හැම වෙලෙම පොසිටිව්ම හිතන්න. මේ කාඩ් එකට දෙන රේකි එනර්ජි ඔයාලටත් ලැබෙනවා. ගැඹුරු උස්මක් කරන් ඒ එනර්ජි එක ෆීල් කරන්න. දැන් රීඩින් එක ඇතුළට යන්. ඔයාට පළවෙනි කාඩ් එක ඇවිල්ලා තියෙන්නේ ඩේ ඩ්‍රීම් කාඩ් එක. අද දාපු ෂෝට් වීඩියෝ එකෙත් මේක ඇවිල්ලා තියෙනවා. මේකේ නැවත නැවත ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයාට කියන්නේ ඔයාගේ ඩ්‍රීම් ඉෂ්ට වෙන්න ඔයාගේ කටයුතු ටික කරන්න. ගොඩාක් දේවල් කරන්න හිතා ඉන්න නැතුව එක දෙයක් ඉස්සලාම ඉවර කරන්න බලන්න. ඒ වගේම ඔයා දෙයක් කරන්න හිතන් ඉන්නවා. නමුත් ඒක ගැන ඔයාට බයක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයා එක්කම ඉඳලා ඔයාව ගයිඩ් කරනවා. දෙවෙනි කාඩ් එකත් කියන්නේ ඔයා ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නවා. සල්ලි හම්බ කරන්න මොනවාරි උත්සාහයක් කරනවා. ඔයාගේ දක්ෂතාවය භාවිතා කරලා ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට බයක් නැතුව පටන් ගන්න. ඔයාට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ඒන්ජල් ඔයාට කියන්න හදනවා ඔයා සල්ලි වෙනුවෙන් වැඩ කරන්න ඒකට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් සල්ලි විතරක් නෙමෙයි ජීවිතය අනිත් දේවලුත් ජීවිතේට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා සල්ලි වෙනුවෙන් වැඩ කරාට කමක් නැහැ. ඔයාට රෙස්ට් එකක් අනිත් අයත් එක්ක ආදරය බැඳීම හැමදේම රකින්න ඕනේ. ජීවත් වෙන්න සල්ලි ඕනේ. නමුත් ජීවිතයේ අර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක වෙනුවෙනුත් වැඩ කරන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයාට මතක් කරලා දෙන්නේ. ඒ වගේම ටෙරෝට් රීඩින් එකෙත් කියන්නේ ඔයාට ආදරණීය පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කවුරු හරි ප්‍රොපෝස් කරන්නත් පුළුවන්. දැනටම ඔයාට රිලේෂන්ෂිප් එක තියෙනවනේ ඒකෙනුත් ආදරය වැඩි වෙනවා. දෙවෙනි කාඩ් එකත් පවුලේ අය ගැන තමයි කියන්නේ. ඉතින් ඔයාට පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කාලයක් ලැබෙනවා. ඒකත් එක්කම ගෙදර මොනවාරි සුබ දේවල් සිදු වෙන්නත් පුළුවන්. වෙඩින් එකක්, පාටි එකක්, ඒ වගේ දේවල් සිදු වෙනවා. ඒවත් සෙලිබ්‍රේට් කරන්න. ඒ වගේම ආර්ථික පැත්තෙනුත් ඔයාට හොඳ දියුණුවක් තියෙනවා. ගෙදර තිබ්බ සල්ලි ප්‍රශ්න අයින් වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම ඉක්මනින්ම සිදු වෙනවා. ඊටාම වේගයෙන් ඉදිරියට යන්න පුළුවන් කමක් තියෙනවා. ඔයා බලාපොරොත්තුෙන් හිටපු තැන ඉඳන් කෝල් එකක් එන්න පුළුවන්. ඔයා කාව හරි හමු වෙන්න පුළුවන්. ඒවත් ඔයාගේ ජීවිතේට ඉදිරියට යන්න තමයි සිදු වෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතේ ඊටාම වේගයෙන් වෙනස් වෙනවා. ඊටාම පොසිටිව් පැත්තට තමයි ඔයාට හැමදේම සිදු වෙන්නේ. අලුත් ආදරයක් ලැබෙන්න පුළුවන්. ඔයාගේ අලුත් ආරම්භය, අලුත් බිස්නස් එක හැමදේම හොඳින් සිදු වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතය තුළ ඉන්න පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් එන කෙනෙක් වුණොත් එයා හැඟීම් පාලනය කරන කෙනෙක්. ඒ වගේම ආදරය ප්‍රකාශ කරන්න නැහැ. ආදරය ප්‍රකාශ කරන්න නැති වුණාට එයාට ආදරය නැහැ කියලා නෙමෙයි තේරුම. එයාට ආදරය තියෙනවා. එයා මැචුර් පර්සන් කෙනෙක් නිසා එයා ආදරය ප්‍රකාශ කරන්න නැතුව ඉන්නවා. ඒ නිසා ඔයා එයාගෙන් ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් එයා ප්‍රකාශ කරන්න නැහැ. ඒ නිසා ඔයා ආදරේ නැහැ කියලා හිතන්න එපා. එයාට ඔයා වෙනුවෙන් ආදරේ තියෙනවා. ටෝටලි මේ රීඩින් එකේ ඔයාට කියන්නේ ඔයා අලුත් උත්සාහයක් කරන්න හිතනවා. ඒක බය නැතුව ආරම්භ කරන්න. ඔයාට හොඳ සක්සස් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට අලුත් ආදරයක් ලැබෙන්නත් පුළුවන්. ඔයාගේ පවුල් අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කාලයක් ඔයාට ලැබෙනවා. වේගවත්ම වර්ධනයක් තියෙනවා. ඔයාගේ සිහිනය සැබෑ කරන්න පුළුවන් කාලයක් තමයි මේක. ඔයාගේ ජීවිතේට ධනය, ආදරය හැමදේම ලැබෙනවා. මේ රීඩින් එක බලපු ඔයාට හොඳ එනර්ජි එකක්, රේකි එනර්ජි එකක් ලැබුණාද කියලා කමෙන්ට් එකේ කියන්න. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. Thank you.